ඉතින් කොහොමද යාළුවනේ? ඉතින් මම අද ගහන්න යන Ninja Rashi 2 එකේ තුන්වෙනි යකාව. ඉතින් මම මේ දවස් ටිකේ පළවෙනි යකයි දෙවෙනි යකයි අරගෙන ආවා ඔයාලට. ඉතින් අද මම හිතුවා තුන්වෙනි යකාව අරන් එන්න. දැන් මම ඔයාලට පෙන්නන්නම් තුන්වෙනි යකාව. ඉතින් මේ ඉන්නේ පළවෙනි යකා. ඒ වගේම මේ ඉන්නේ දෙවෙනි යකා. ඒ වගේම මෙන්න මෙයා තමයි තුන්වෙනි යකා. ඉතින් දැන් අද අපි ගහන්න යන්නේ තුන්වෙනි යකාව. හරි. අපි දැන් ගහමු එහෙනම්. ඉතින් මේ තුන්වෙනි යකාගේ නම තමයි යාළුවනේ කිඩෝ කියන්නේ. තුන්වෙනි යකාගේ නම. මොකද්ද? කිඩෝ. හරි ඉතින් අපිට මේ විදිහට යන්න තමයි තියෙන්නේ කිඩෝ ගාවට. ඉතින් මේ ඉන්නේ අපේ කැතම කැත කිඩෝ. බලන්න මූණ හැටි ඉඳකි. එනවා ඉතින් පොල්ල දික් කරගෙන දෙන්න හිතනවා. පිඹිනවා යා පිඹිනවා. අපි මොනවා කරන්නද? එයාට පිඹින්න පුළුවන් වුණා අපිට පිඹින්න බෑනේ. නේද? අර බාන්නක ඉතින් බෙල්ලෙන් ගහනයි. එයාගේ බෙල්ල හැන දිගයි. කවුද දන්නේ කිව්ව ඔච්චර දික් කරගන්න කියලා ඉතින්. කවුද දන්නේ ඔය ඉතින් නේද? විදිනවා. අයියෝ. පිච්චුනා. හරි ඉතින් මේකේ යාළුවනේ දවස් 6ක් දෙනවා. දැන් ඉතින් අපි දැන් එකපාරම යන්න මේ අපේ 5 වෙනි දවස. අම්බේ මෙයා පිඹිනවා ඉවර යන්නේ හරිද? බෙල්ලෙන් ගහනවා අරවා ඉවනවා මොනවද මෙව්වා? අම්බෝ ඒක නම් නූලෙන් බේරුනේ. ඕ අයියෝ ඉවරයි ඉතින්. දැන් අපේ 4 වෙනි දවසේ යාළුවනේ අපි දෙපාරක්ම යන්න. අම්බෝ මෙයා සූදානම් පිට ඉඳලා බානෝ දෙපාරක් හුලම් පිමෙනවා. හුලම් නෙමෙයි ගින්දර. බලන්නකො ඉතින් නේද? මේ වගේ යක්කු ලෝකේ ඉන්නවා ඉතින් බලන්න. ඔයාලට මෙයා ගැන මොකද හිතෙන්නේ? හිතන දේ පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නකො එහෙනම්. ඒ වගේම ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් උත් කරන්න. හරි යාළුවනේ දැන් ඉතින් අපිට තව දවස් 2ක් තියෙනවා. අපි බලමු අම්මට හුඩු. අපිට තව එක දවසයි තියෙන්නේ. අපි බලමු පුළුවන් වෙයිද කියලා. මෙයා මහා වාතය. හරි. ඔන්න ඉතින් අපි අවිවර කරා. එයාගේ ඉතින් අවසන් ගමන යන්නේ ගින්දර වලින්ම තමයි. හරි. එහෙනම් ඉතින් මම දැන් ලෙවල් ටික පිළිවෙලට අරගෙන එන්නම්. එහෙනම් ඉතින් එතකන් ඉන්න බයි.